හායි කොහොමද යාළුවනේ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ වගේ ලස්සන රිබන් මලක් හදන හැටි. ඕගොල්ලන්ට මේක ස්වන් රැකියාවක් විදිහටත් කරගෙන යන්න පුළුවන්. ඒකට බලමු අපි මොනවද ඕන වෙන්නේ කියලා. අපිට මේ වගේ අඟල් දෙකේ රිබන් කෑලි ඕන වෙනවා. රිබන් කපා ගද්දි මම මේ විදිහට කොටුවක් කපාගෙන මෙන්න මේ විදිහට නවලා මාක් කර ගන්නවා. එතකොට ඔයගොල්ලන්ට එකම විදිහට එකම ගානටම පෙති නවා ගන්න පුළුවන්. එතකොට අපිට මේ වගේ පෙති 7ක් ඕන වෙනවා. දැන් බලමු මේ මාක් කරපු ඉර දිගේ මම ඔන්න පෙති කපාගෙන යන්නයි යන්නේ. එතකොට ඔයගොල්ලන්ට එක එක ගානට එන්නේ එකම ප්‍රමාණයකට පෙති ටික හදා ගන්න පුළුවන් ලස්සනට. අපිට ඒ වගේම මේ වගේ පෙති 7ක් ඕන වෙනවා. අපි බලමු මේ පෙති හදා ගන්න විදිහ. මෙන්න මේ විදිහට ත්‍රිකෝණයට අපි නවා ගන්නවා. සාපව අපි මේක මෙන්න මේ අතට නවා ගන්නවා ත්‍රිකෝණයක් විදිහට. මෙන්න මෙතනින් අපි අත තද කර ගන්නවා. තද කරගෙන මෙන්න මේ විදිහට මෙතනින් අල්ලගෙන නැවත මෙන්න මේ පැත්තට නවා ගන්නවා. ඊට පස්සේ විතර වැඩිපුර කොටසක් තියෙනවානේ. අන්න ඒ වැඩිපුර කොටස අපි මෙතනින් කපලා අයින් කර ගන්නවා. ඊට පස්සේ අපි ලයිටරයක් අරගෙන මෙන්න මේ පැත්තෙන් පොඩ්ඩක් පුච්චගෙන තද කර ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ මුල්ලත් අපි චුට්ටක් තද කර ගන්නවා පුච්චලා. ඊට පස්සේ තව පැත්තක නවන හැටි බලාගමු. මෙන්න මේ විදිහට රිබන් කෑල්ල දෙකට නවා ගත්තා. මෙන්න මේ පැත්තටත් නවා ගත්තා. මෙන්න මෙතනින් ඇඟිල්ල තද කරලා මෙන්න මෙහෙම මේ පැත්තට නවා ගන්නවා. ඊට පස්සේ ආපහු මේ මුල්ලට මේ රිබන් කෑල්ල දෙකත් අරගෙන නවා ගන්නවා. ඊට පස්සේ මේ වැඩිපුර තියෙන කොටස අපි කපලා ඉවත් කර ගන්නවා. ඉවත් කරගෙන මෙන්න මෙතන මුල් අපි හොඳට පෙත්ත ගැලවෙන්නේ නැති වෙන්න පුච්චගෙන මෙන්න මේ කොන් දෙකත් පොඩ්ඩක් පුච්චගෙන තද කර ගන්න ඕනේ. මේ විදිහට තමයි පෙත්තක් එන්නේ. අපිට මේ වගේ පෙති 7ක් ඕන වෙනවා. මෙන්න මේ විදිහට. දැන් අපි බලමු මේ පෙති අලව ගන්න කොහොමද කියලා. අපිට මලේ පිටිපස්ස සඳහා මෙන්න මේ මෙතන රවුම සඳහා මෙන්න මේ වගේ රවුමක් ඕන වෙන අඟල් එකමාරක විතර පිටිපස්සෙන් අලව ගන්න. එතකොට අපිට මේ වගේ sunflower half pearl එකකුත් අවශ්‍ය වෙනවා. මේක නම් 8 mm වගේ size එකක. දැන් බලමු පෙති ටික අලව ගන්න විදිහ. පෙත්තක් අරගෙන මෙන්න මේ දාරේ ග්ලූ ගන් එකෙන් ඩොට් දෙකක් තියාගෙන පෙත්තෙන් පෙත්ත අලව ගන්නයි දැන් යන්නේ. මෙන්න මේ විදිහට පෙති අලවලා හොඳට තද කරගන්න ගැලවෙන්නේ නැති වෙන්න. බලමු තව පෙත්තක් අලව ගන්න විදිහ. මෙන්න මේ විදිහට හොඳට අලව ගන්න ඕනේ. ඊළඟට මේ වගේ අපි පෙති 7ම අලව ගන්නවා. මේ තියෙන මේ වගේ අපි අලව ගත්ත මලක්. මේ තියෙන අපේ පිටිපස. ඊට අපි මෙතන රවුමක් කපා ගත්තේ අපි. මෙන්න මේ රවුම අරගෙන මෙන්න මෙතනට තියලා අලව ගන්නයි යන්නේ. අලව ගත්තාම හරිම ශක්තිමත් මල ගැලවෙන්නේ නැහැ. හරිම නීට් එකට අපිට හදා ගන්න පුළුවන්. අපි බලමු මේ මල අලව ගන්න කොහොමද කියලා. මෙන්න මේ අපි උසට තියනවා නේද? පෙත්තේ. මෙන්න මේ උසට අපි පුච්ච ගත්ත කොන් වලට තමයි අපි මේ
යූ තියාගන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ කපාගත්ත රවුම තියෙනවනේ මෙන්න මේ විදිහට තියලා හිමීට ඒ කොන් ටික අලව ගන්න ඕනේ. හරිම පරිස්සමට කරගන්න. ඒකට අපිට මල ලස්සන නීට් එකකට එනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මැද පර්ල් එක අලව ගන්න. මෙන්න මේ විදිහට ගම් ස්වල්පයක් තියලා පුළුවන් මේ බීඩ් එක අරගෙන මෙන්න මෙහෙම මැද්දෙන් අලව ගන්න. එතකොට මෙන්න මේ වගේ මලක් හම්බ වෙනවා මේ. හරිම ලස්සනට හදා ගන්න පුළුවන්. මේක ඔයගොල්ලන්ට සුවන් රැකියාවක් විදිහටත් පටන් ගන්න පුළුවන්. හරිම ලේසි ලස්සන මලක්. එහෙනම් යාළුවනේ ඔයාලට බොහොම ස්තුතියි.